සියලු දෙනාටම ජේසුස් ක්‍රිස්තුයි කියලා කම්පාරේ නොකල් වීඩියෝ එකක් ඉදිරිපත් කරලා හැදෙන්නේ සබත් දවසේ සාමාන්‍යයෙන් මගේ දැනගන්න සමතරි. ඉතින් අපි අද බලන්න යනවා පැහැදිලි කරලා මේ ගැටලුව හරියටම සබත් දවසේ කියතු කවද්ද කියලා බලන්න. ඉතින් ඔබේ අවධානය යොමු කරන්න කලින් කරපු වීඩියෝ එකේ පැහැදිලිව ගිහින් අවධානය යොමු කරලා කියලා බලන්න. ආයෙත් පැහැදිලි වෙන්නේ ඔයාලට පැහැදිලිව ඒ විස්තර දීලා තිබෙනවා එතන. දැන් අද අපි බලන්න යනවා පැහැදිලි කරනවා උන්වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ අන්‍යමාසික මඟ පෙන්වීම තුළ මේ සිකුරාදා එහෙම නැත්නම් සෙනසුරාදා ඉරිදා සතිය දවසක් අපිට තියෙනවා ලස්සන සාදාගාර වල බදාද බාස්කෙට් සිකුරාදා සෙනසුරාදා ඉරිදා කියලා කරන්නේ බලන විශේෂයෙන්ම වුන් කරනවා මේක අපි නිවැරදි කරගන්න ඕනේ විශේෂයෙන් මේ කාරණා නිවැරදි කරගන්න තිබුණු වැඩේට අපි දෙවියන් වහන්සේ කිව්වා මෙන්න උන්වහන්සේගේ ලියවිල්ල තුලින් හැම දෙයක්ම නිවැරදි කරගන්න ඕනේ. අපේ සබත් නමස්කාරය අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ඔබ මේ අනිවාර්යයෙන්ම වීඩියෝ අවසන් වෙනකම් බලන්න. මේ දෙවියන් වහන්සේ ගැන අනිවාර්යයෙන්ම මේ අදහස් ඉදිරිපත් කරන්නේ කාරණා දැනගන්න. අපේ කරේ කරනවා සාකච්ඡා කරමු. ඉදිරියට ඉතින් අපි දකිනවා පැහැදිලි කරලා අපිට බලන්න යන උන්වහන්සේගේ ලියවිල්ල තුල හරියටම කවදාවත් උන්වහන්සේ සබත් කරන්නේ කියලා. අපි අද බලන්න යනවා ලූක් 23 වෙනි පරිච්ඡේදයේ 51 ඉඳලා 54 දක්වා අපි බලන්න යනවා අද උන්වහන්සේගේ පණිවිඩය. ඒ වගේම ඔබේ ප්‍රශ්නයක් අහන්න කැමතියි. කලින් ඉදිරිපත් කරා අපි සතියේ පළවෙනිදා අපි දැනගත්තා. උන්වහන්සේ ඉරිදා තමයි සතියේ පළවෙනිදා ආරම්භ කරන්නේ. සතියේ පළවෙනිදා ආරම්භ වෙන්නේ තවත් පැහැදිලිව අපි බලන්න අපි බලනවා සන්ඩේ කියලා තමයි පටන් ගන්න. කවුන්ට් කරන්නේ. ඉතින් අද අපි සවුන්ඩ් ආගාරවල බදාද කියලා තමයි අපි ගන්නෙ. ඇත්තටම මොකද කියලා හොයලා බලන්න. සතියේ පළවෙනිදා ඊට දවස් එතකොට ඒ වගේම අපි මේ දවස් කොහොමද ඉරිදා දවස් කොහොමද 7 වෙනි දවස් කියලා බලන්න. මොකද අපි දකිනවා සතියේ පළවෙනිදා අපි කවුන්ට් කරන්න ඕනේ ඉරිදා ඉඳලා. එතකොට මේ 7 වෙනි දවස් ඉරිදා. එතකොට සෙනසුරාදා දවස් මොකද වෙන්නේ කියලා අපි බලන්න. ඒ නිසා මේ කාරණා බලන්න අපි බලන්න යනවා. ඒ බයිබල් පාඩයේ කියවන ප්‍රථමයෙන් මම ඔබේ ප්‍රශ්නයක් අහනවා. යේසුස් වහන්සේ කුරුසපත් කරේ කවදද කියලා. හැමෝම කියයි අන්‍ය ජාති මිනිස්සුන්ගෙන් අහුවත් කියයි මාසිකුරාදා තමයි උන්වහන්සේ කුරුසපත් කරේ කියලා. ඉතින් මාසිකුරාදා කුරුසපත් කරා කියලා මුළු ලෝකයම අර දන්නවා. විශේෂයෙන්ම අපේ කිතුණුව අපි දැනගන්න ඕනේ එක විශේෂයෙන්ම දැනගෙන සිටිනවා. විශේෂයෙන්ම ඒ වගේම අපි දන්නවා උන්වහන්සේ කුරුසපත් කරේ මාසිකුරාදා. එහෙම නැත්නම් අදට අපි බලන විශේෂයෙන්ම සිකුරාදා දවස් දෙකක් නෑ අපිට. තියෙන්නේ එක සිකුරාදා දවසයි. මාසිකුරාදා සිකුරාදා කියන්නේ එකයි. අද සිකුරාදා දවස් දෙකක් නෑ. ඒක අපි ඉස්සෙල්ලා පැහැදිලි කරගන්න ඕනේ. ඒ වගේම යේසුස් වහන්සේ පැහැදිලි කරනවා මතේ සුභාරංචියේ, මහත් සුභාරංචියේ, ඒ වගේම සහ ලෝක සුභාරංචියේ උන්වහන්සේ පැහැදිලි කරන උන්වහන්සේ දවස් 3කින් මලවුන්ගෙන් නැගිටිනවා කියලා. ගෝලියොන්ට පැහැදිලි කරනවා. මම ඔබට ඕන කියව ගන්න බයිබල් පාඩයක් දෙන්න. මොකද බයිබල් පාඩ මම කියවන්න යන්නේ නැහැ. මොකද අපිට මේ පොඩි වීඩියෝ එකක් කරන්නේ අරහුත් ඉවත් කරන්නේ. ඉතින් ඒක නිසා ඉදිරියේදී මම ශාස්ත්‍රාත්මකව පැහැදිලි කරනවා මේ වීඩියෝ එක. ඔබට ගිහිලා මාර්ක් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදේ ඔබට කියවලා බලන්න පුළුවන්. උන්වහන්සේ කියන ගෝලයා උන්වහන්සේව නායක පූජකයන් ඉදිරියේ ඒ අයට පාවා දෙන්න යනවා. ඒ දිනේ උන්වහන්සේ විශේෂම උන්වහන්සේ ප්‍රතික්ෂේප කරලා උන්වහන්සේ කුරුසපත් කරන්න යනවා. ඒ වගේම උන්වහන්සේ තුන් දවසක මනාවවල මලෝගේ නැගිටිනවා කියලා උන්වහන්සේ මේ කුරුසපත් වෙන්න කලින්ම කියලා ඉවරයි. ඉතින් ඒක නිසා මේ කාරණා පැහැදිලි කරගන්න ඕනේ. ඊට බයිබලයේ සුදු බයිබලයේ හරියට පැහැදිලි කරලා කියව ගන්න. එතකොට උන්වහන්සේ පැහැදිලි කරලා කියනවා ලූක් 23 දැන් අපි අවධානය යොමු කරමු. ලූක් 23 වෙනි පරිච්ඡේදයේ 51 වෙනි පදේ ඉඳලා 54 වෙනි පදේ දක්වා අපි අපේ අවධානය යොමු කරන්නේ. ඒ වගේම අපි දැනගත්තා සිකුරාදා තමයි කුරුසපත් කරේ. දවස් 3කින් උන්වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටා. එතකොට අපි පැහැදිලි කරගත්තා සිකුරාදා කුරුසපත් කළා. උන්වහන්සේ ඒ දවසේ
මොනවද කරන්නේ? අපි ලුක් 51 කියවා කියන්නේ. උන්වහන්සේ කියන අවස්ථාවේදී උන්වහන්සේ කුරුසපත් වෙලා උන්වහන්සේ ජීවිතය අවස්ථාවට උන්වහන්සේ ජීවිතේ පූජා කරනවා. එතකොට ඒ අවස්ථාවේ මොනවද කරන්නේ? අරිමාතියේ යෝසෙෆ් ගිහිලා පිලාත් ඉදිරියට ගිහිලා උන්වහන්සේගේ මිනිය ඉල්ලලා ඒක සීනලක වෙලලා උන්වහන්සේගේ රුධිරය එහෙම නැත්නම් උන්වහන්සේගේ ශරීරය සීන රෙද්දකින් වෙලලා උන්වහන්සේව ඒ දක්වාම කිසුවේ නොතැබුවා ගලක කපන ලද සෝන්ගේක උන්වහන්සේගේ ශරීරය දැබුවා කියලා කියනවා. කවද්ද මේක වෙන්නේ? සිකුරාද මේක වෙන්නේ? සිකුරාද මේක වෙනකොට හරියටම දැන් ඒ අවස්ථාවේදී ඔබ ගිහිල්ලා කියවන්න බයිබල් පාඩය අස්සට පැහැදිලි කරනවා. ඒ අවස්ථාවේදී කියනවා ඒ සෝන්ගේ උන්වහන්සේගේ මිනිහ දබලා ඒ 54 වෙනි බයිබල් පාඩයේ කියනවා ඒ ස්ථානයේදී 53 54 ඔබ කියවන්න. ඒ අවස්ථාවේදී කියනවා තබල ඉවර වෙලා ඒ දවස සූදානම් වීමේ සබතේ සූදානම් වීමේ දවසේ සබත් දවසට ආසන්න විය කියලා. ඔබ පැහැදිලි කරගන්න ඕනේ එතනට ගිහිල්ලා පදේ. කියනවා ඒ දවස සූදානම් වීමේ දවසය සබත් දවසද ආසන්න විය කියලා. එතකොට හොඳට ඔබ අවධානය යොමු කරන්න සිකුරාදා සූදානම් වීමේ දවස නම් සබත් දවස ආසන්න වෙලා කියලා කියනවා. ඉතලේ කොච්චර ලස්සනයිද? කොච්චර පැහැදිලි කරනවද දෙවියන් වහන්සේ ඒ දවස. එතකොට අපි දකිනවා උප්පත්ති පොතේ දෙවියන් වහන්සේ වැඩනිම කළේ දවස් 6කින් 7 වෙනි දවසේ නිවාඩු ගත්තා. යේසුස් වහන්සේත් බලන්න පැහැදිලි කරලා 6 වෙනි දවසේ උන්වහන්සේ පුරුෂපත් කරනවා. 7 වෙනි දවසේ අපි දකිනවා මොනවාද සිකුරාදා පුරුෂපත් වෙලා ඒ දවස් සූදානම් වීමේ දවස. හැබැයි සබත් දවස ආසන්න වෙලා කියලා අපි දකිනවා. එක දවස තුලට දවස් දෙකක් එන්නේ නැහැ. සබත් දවස ආසන්න වෙනවා කියනකොට සිකුරාදායෙන් පස්සේ අපිට එන්නව දවස තුනක්ද? සිකුරාදායෙන් පස්සේ ඉන්නේ සෙනසුරාදා. බයිබලයේ පැහැදිලි කරනවා එතකොට සබත් දවස තියෙන්නේ කවද්ද? මේ දවස සූදානම් වීමේ දවසය. සබත් දවස ආසන්න විය කියලා. එතකොට කියන ඒ අවස්ථාවේදී තවත් පැහැදිලි කරලා සබත් දවස ආසන්න විය කියලා. එතකොට අපි දකිනවා දෙවෙනි දවස. උන්වහන්සේ සබත් දවස් දෙවෙනි එතකොට සිකුරාදා පුරුෂපත් කරලා උන්වහන්සේ ආසසෙන් සෝන්ගේ ගිහිල්ලා දැදුවා. එතකොට සබත් දවස ආසන්න වෙලා එතකොට සෙනසුරාදා දවස අපි බලනවා පැහැදිලි කරලා උන්වහන්සේ සෝන්ගේ සිටිනවා. එතකොට සෝන්ගේ සිටිනකොට උන්වහන්සේ බලන්න සෝන්ගේ උන්වහන්සේ 7 වෙනි දවසේ විවේක ගත්ත හැටි යේසුස් වහන්සේ. දෙවියන් වහන්සේත් මොනවද කරේ? දවස් 6කින් සියලු වැඩ කර්මාන්ත කළා. 7 වෙනි දවසේ උන්වහන්සේ නිම කළා. නිම කළා ඒ දවස් නිවාඩු ගත්තා දෙවියන් වහන්සේ. යේසුස් වහන්සේත් මේ පොළවේ බලන් ලස්සනට උන්වහන්සේ දවස් 6ක උන්වහන්සේ ඒ පූජාවේ සම්පූර්ණ වැඩ කටයුතු කරලා උන්වහන්සේගේ ජීවිතේ පූජා කළා. 7 වෙනි දවසේ උන්වහන්සේ සෝන්ගේ නිවාඩු ගන්න විදිය, උන්වහන්සේ සබත් නිවාඩු ගන්න විදිය බලන්න. ඒ වගේම දැන් අපි දැක්කා දෙවෙනි දවසේ එතකොට සිකුරාදා පුරුෂපත් කරලා තිබුණා. එතකොට සෙනසුරාදා උන්වහන්සේ සෝන්ගේ සබත් නිවාඩු ගත්තා. ඒ වගේම දැන් අපි දකිනවා උන්වහන්සේ දවස් 3කින් තමයි නැගිටිනවා කියලා කිව්වේ කලින්. එතකොට අපි දැක්කා සිකුරාදා එක දවසක්. එතකොට සෙනසුරාදා උන්වහන්සේ සබත් දවසේ විවේකී අරගෙන සෝන්ගේ හිටියා. එතකොට දැන් අපිට තව දවසක් තියෙන බලන්න. ඒ දවස් අපි බලන්න යනවා පැහැදිලි කරලා. ඒ පැහැදිලි කරන්න ප්‍රථමයෙන් එතන තව චූටි කෑල්ලක් අපිට තියවන්න තියෙනවා. ඒ පදයේ තුල 54. උන්වහන්සේ පැහැදිලි කරනවා එතන ඒ දවස් සූදානම් වීමේ දවසේ සබත් දවසද ආසන්න වී කියලා. ගලීලයේ සිටි ආවා වූ ස්ත්‍රී ගොස් උන්වහන්සේගේ මිනිහ දඩුව අන්දමේ බලා සිටියෝය. ඔහු ඇවි ගොස් ගිහිලා ඒ කට්ටිය මොනවද කරේ? සුගන්ධ ද්‍රව්‍යද තෙල්ද සූදානම් කළෝය කියලා විතරයි එතන පැහැදිලි කරන්නේ. හොඳට ඔබ බයිබලයේ ඉමේසාරේ අවධානය කියවන්න යාඥා කරලා ඉවර වෙලා ඔවුන් ගිහිලා සුගන්ධ ද්‍රව්‍යද සුවඳ තෙල්ද සූදානම් කළෝය කියලා විතරයි කියන්නේ. හැබැයි ගෙනියන්නේ නැහැ. හැබැයි දැන් මේක ගෙනියන්න ඕනේ දවසකුත් තියෙන්න ඕනේ. ඔබ පැහැදිලි කරලා ඒක බලා ගන්න නම් ඔබ බලන්න ඕනේ ලූක් 24 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඔබ ගිහිල්ලා කියවලා බලන්න. එතන කියනවා නොමුස් සතියේ පළවෙනිදා තමන් විසින් සූදානම් කරපු සුවඳ ද්‍රව්‍යද සුවඳ තෙල්ද ඔවුන් අරගෙන රැගෙන ඔවුන් සෝන්ගේ ළඟට ගියා කියලා. ඒ සෝන්ගේ ළඟට යනකොට ඔවුන් දකිනවා සෝන්ගේ ගල ආකට පෙරලා තිබෙනවා. ඒ කට්ටිය දකිනවා. එතකොට එතන හිටපු ඒ දේවදූතයන් කියනවා ඒ අවස්ථාවේදී නුඹලා මකරද යේසුස් වහන්සේ ශානේ උන්වහන්සේ කලින් කිව්වා මෙන්න දවස් 3කින් නැගිටලා කියලා පැහැදිලි කරනවා. එතකොට ඒ වගේ